Zoom එක ඇතුලේ නෙමෙයි කොහේ ඉඳලා ගත්තත් ඒ ජංගම දුරකථනයෙන් කතා කරන්න අපිට පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඕනම දෙයක් පෞද්ගලික තොරතුර ඔයාලගේ ෆොටෝ එක ජංගම දුරකථනයෙන් අර සේදුරු තුඩුවටත් දෙවුන්දුරු තුඩුවටත් මාරු වෙන්න පුළුවන් කියන එකත් ඔයාලා මතක තියාගන්න. ඒ වගේම තමයි මේ මම ඊයේ සහභාගී වුණා එලෙක්ෂන් එකේ තිබිච්ච වැඩසටහන ළමයි මේ මොන්ඩිසෝරි රෙජිස්ටර් කරලා ජංගම දුරකථන පාවිච්චි ඇප් එකකින් මොන්ඩිසෝරිය රෙජිස්ටර් කරා. ඒකේ මේ ජංගම දුරකථනේ තිබිච්ච නිසා නේද? හරිද? එතකොට ජංගම දුරකථන ගැන කතා කරන් දුන්නාම ළමයි තනිකරම කතා කරන්නේ ජංගම දුරකථනයේ අවාසි ගැන පමණයි. එයාලා වාසි ගැන කතා කරන්නේ නැහැ. මම ඔයාලට කියන්නේ ඔය වාසි ගැනවත් අවාසි ගැනවත් මොන කෙහෙමලක් ගැනවත් කතා කරන්න ඕනේ ඔයාලට හරියට පාවිච්චි කරන්න. ෆෝන් එකේ දැන් සමහරක් ළමයි ඉන්නවා දිවිනසාගෙන තියෙන ගේම් එක හින්දා. තව ළමයි ඉන්නවා තමන්ගේ අම්මවයි තාත්තවත් අඳුරන්නේ නැහැ. ඒ ඇයි? අර ජංගම දුරකථනේ පාවිච්චියට. තාත්තා ගෙදර එනවා වැඩට ගිහිල්ලා මහන්සියලා කුඩි වැඩ කරලා වල බොරු කියනවා නම් අද ගෙදර ගිහින් බලන්න වගේ තාත්තගේ අත් දෙකේ කරකට ඇති. අම්මගේ ඇස්වල කඳුළු පිරීලා ඇති. සමහරක් අම්මලා කුඩි වැඩ කරලා තමයි ගමකට කන්න දෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. අම්මයි තාත්තයි ගෙදෙට්ට එන